හල ගයිස් කොහොමද සපින්සනේ පින්සතුරෙන් ඉන්නා නේද? හොඳයි. අද අපි හදන්න යන්නේ පරිප්පු මාළුවක්. ඉතින් මේක මිරිසට හදන්නේ. හරිද? හරිම ලේසි කොහොමද හදන්නේ කියලා බලමු. Let's go. මේ තියෙන අපේ අමුද්‍රව්‍ය ටික අපිට ඕන වෙන රතු ලුණු ගෙඩි 8ක වගේ පොඩි ප්‍රමාණයක්. ඊගාවට මිරිස් තේ හැඳි 2ක්, කාතේ හැඳි කාලා, තුන පතේ හැඳ, වියලි මිරිස් කරල් 4ක්, 5ක්, සුදු ලුණු බිකි 5ක්, ඊගාවට කරපිංචා අමු මිරිස් කරල් 5ක් විතර. අපි පරිප්පු මාළුව තියලා දාන නිසා අපිට ඕන වෙනවා අපේ තේ හැඳි 2ක්. ඊළඟට මම ගත්තා පරිප්පු වෙනවා නම් පරිප්පු ඕනේනේ නේද? ඉතින් මම පරිප්පු ටික හොදලා ගත්තා. මම පරිප්පු ග්‍රෑම් 250ක් විතර ප්‍රමාණයක් ගත්තේ. අපි රතු ලුණු දානකොට රතු ලුණු ටික ඔක්කොම දාන්නේ නැහැ. හරිද? රතු ලුණු වලින් අපි ටිකයි දාන්නේ. හරිද? ඊගාට තමයි අපේ අනිත් තුන පහ ටික දාන්නේ. කහ, තුන පහ, මිරිස්, අමු මිරිස්, සුදු ලුණු, කරපිංචා මෙන්න මේ දේවල් ටික අපි අපේ සෝදගත්තු පරිප්පු ටිකට දාගන්න ඕනේ. පොඩි දෙයක් කියන්න තියෙනවා. අපි මේකට පොල් කිරි දාන්නේ නැහැ. හරිද? පොල් කිරි නොදා තමයි අපි මේක හදන්නේ. අබ, අවියලි මිරිස්, එතකොට මේ දේවල් රතු ලුණු අපි තියාගත්තේ පස්සේ තෙලට දාලා දාන්න. මම ඒවා පස්සේ කියන්නම්කෝ හරිද? ඉතින් අපි මෙන්න මේ ටිකට තව ලුණු චුට්ටකුත් දාලා අපි උයන්න යන්නේ. මට ඕන ප්‍රමාණයට ලුණු දැම්මා. ඔයගොල්ලන්ට ඕන ප්‍රමාණයට ලුණු දාගන්න. හරිද? ඉතින් පරිප්පු ටික ඔක්කොම වහෙන්න අපි මේ ගොඩ වතුර දාන්නේ නැහැ. පරිප්පු ටික වැහෙන ප්‍රමාණය වෙනකන් අපි වතුර දානවා. ඊට පස්සේ අපි පත්තු කරලා තියනවා. උයනවා. එච්චරයි. හරිද? මේක හරිම ලේසි හදන්න. වෙලාව ඉතුරුයි, මුදල් ඉතුරුයි. හරිම ලේසි. අමුද්‍රව්‍ය කියලා ගොඩාක් අමුද්‍රව්‍ය ගත්ත නෑ. මේ තියෙන්නේ අපි උයාගත්තු පරිප්පු මාළුව. ඉතින් මේක තව ටිකක් හිඳෙන්න අරින්න ඕනේ. මෙහෙම තිබ්බත හොදි පරිප්පු හොදි කන්න කැමති කට්ටිය ඉන්නානේ. අන්න ඒගොල්ලන්ට මෙන්න මේ වෙලාවේ බාගත්තා නම් අන්න හොරහා කර කන්න පුළුවන්. හරිද? ඉතින් මං ආස මෙන්න මේ විදිහට. ඒක නිසා ඉතින් මං හොදි ටික පොඩ්ඩක් හිඳෙනකන් ඇරලා තමයි මං පරිප්පු මාළුව බාගත්තේ. මොකද අපිට ඊගාවට තෙල් එකට දාන්න තියෙන නිසා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට මට අවශ්‍ය ප්‍රමාණයට මම තෙල් දාගත්තා. මෙතන තෙල් මේස හැඳි 5ක විතර ප්‍රමාණයක් තියෙන්නේ. අපි මුලින්ම මේකට අබ එකතු කරගන්න ඕනේ. අබ දානකොට හරිම පරිස්සම් වෙන්න. හරිද? මොකද අබ පුපුරනවා. එතකොට විසුක්කුනොත් එහෙම අපව පිච්චෙනවා. තෙලුත් එක්ක. හරිද? ඒ නිසා ඉතින් මේ අවියලි මිරිස්, කරපිංචා, ලුණු මෙන්න මේ දේවල් ටික තමයි මේ තෙලට දාලා අපි මේ බදින්නේ. හරිද? මේ දේවල් බදලා ඉවරනාට පස්සේ මෙන්න මේ ප්‍රමාණයට ආවට පස්සේ අපි උයාගත්තු පරිප්පු මාළුව තියනානේ. ඒ පරිප්පු මාළුවට මෙන්න මේ විදියට අපි ඒ ටික ඔක්කොම දානවා. දාලා ඉවර වෙලා පරිප්පු මාළුව මෙන්න මේ විදියට අපි ඔක්කොම ටික මික්ස් කරන්න ඕනේ. එතකොට තමයි මේ අමුද්‍රව්‍ය ටිකත් හොඳට පරිප්පු මාළුවට එකතු වෙලා පරිප්පු මාළුව රස වෙන්නේ. හරිම සුවඳයි මේක. ඒ වගේම තමයි හරිම රසයි. ඉතින් ඔයගොල්ලෝ හදලා බලන්න හරිම ලේසි. කැම්පස් වල ඉන්න කට්ටියට එහෙම හරිම ලේසි. ඉතින් ඔයගොල්ලෝ හදලා බලන්න. Thank you so much මගේ channel එකට එකතු වෙනාට like කරන්න, comment කරන්න, share කරන්න අනිවාර්යයෙන්ම හදලා බලන්න. Thank you. Bye bye.